මෛත්‍රීපාල සිරිසේන මහතා මොන ආකාරයකට හෝ පොදු අපේක්ෂකයා හැටියට ආණ්ඩුව ඇතුළෙන්ම එළියට ඇවිල්ලා මේ ගත්ත නිර්භීත තීරණයක් එක්ක මිනිස්යන් තුළ නීතිගරුක ශිෂ්ට සම්පන්න සමාජ සංස්කෘතිය අපේක්ෂා කරන පුරවැසියන් තුළ පිළිදීමක් ඇති වෙලා තියෙනවා. අපිට පේනවා හුඟා විද්‍යුත් මාධ්‍ය සමහර ඒවා රජය සතුයි සමහර ඒවා රාජ්‍යයෙන් පිටින්ම සංගත කරගෙන තියෙනවා. මුද්‍රිත මාධ්‍යවල තත්ත්වයක් ඒකයි. කලාකරුවෝ ලේඛකයෝ සම්බන්ධ තත්ත්වය අරගත්තාම පහුගිය කාලේ දෙආකාරයකට මේ අයව මර්ධනය කරලා තියෙනවා. එකක් තමයි බිය ගැන්වීමෙන් මිනිසුන්ව නිහඬ කරලා තියෙන එක අදහස් ප්‍රකාශ කිරීමට අවකාශයක් නැහැ. නොයෙකුත් ආකාරයෙන් ඒ අයට තර්ජන කරනවා, එයාගේ නිර්මාණ කටයුතු වලට බාධා කරනවා. දෙවෙනි එක තමයි මට හිතෙන්නේ භයානකම ක්‍රමය ඒ අයට නොයෙකුත් ආකාරයක වරදාන දීලා Taman සමීපයට නතු කර ගැනීම. මේක තමයි තාමත්ම භයානකම දේ. අද අපට පෙනෙනවා මාධ්‍ය විවහල් කරගෙන විවිධ පුද්ගලයන්ව නොයෙකුත් ආකාරයට පරිහරණය කරමින් ජන විඥාණය විපරීත කිරීමට රජය ප්‍රයත්න දරනවා. මේක යම් ආකාරයකට තේරුම් අරගෙන සියලු දෙනාම Tamanට ශක්ති ප්‍රමාණයෙන් මේ එළඹිලා තියෙන අවස්ථාවෙන් නිසි ඵල නෙලා ගැනීමට කටයුතු කරන්නට ඕනේ. දැන් මම අධ්‍යාපනය හා සම්බන්ධ පුද්ගලයෙක් හැටියට මම දන්න දේ තමයි අත් වශයෙන්ම නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරනවායි කියලා කියමින් භෞතික වශයෙන් යම් යම් දේවල් පාසල් වලට ලබා දෙමින් සියුම් ලෙස කරන්නේ නිදහස් අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන්ම දිය වෙලා යන්නට ඇරලා තියෙන එක. විශ්වවිද්‍යාල සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය කරලා තියෙනවා. ඒකට රටක අධ්‍යාපනය කියන එක හොඳ ගුණාත්මක මට්ටමක නැත්නම් ඒ රටේ කිසිම දියුණුවක් දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ රටේ පුරවැසියෝ කාන්තාවන්ට සලකන්නේ කොහොමද? ඒ රටේ වැඩිහිටියෝ දරුවන්ට ආදරය කරන්නේ කොහොමද? ඒ අනුව තමයි රටක දියුණුව මනින්න පුළුවන්. පාරවල් හැදුවට, ගොඩනැගිලි හැදුවට, ලෝකේ නිෂ්පාදනය කරන සියලු දේවල් පරිභෝජනය කළාට රටක් දියුණු වෙන්නේ නැහැ. වඩා යහපත් මානව ධර්මතාවලින් රටක සමාජ සංස්කෘතික ජීවිතය අර්ථ සම්පන්න ලෙස පොහොසත් වෙන්න ඕනේ. මේ තීරණාත්මක අවස්ථාවේදී අපි සියලු දෙනාම ශක්ති ප්‍රමාණයෙන් කැප වෙන්න ඕන කියන එකයි මගේ ආකල්පය අදිෂ්ඨානය.